හැමදාම කිව්වනේ මගේ ඩයරි එකේ වණ්ඩාස් ඩයරි එකේ අලුත් දෙයක් ලියනවායි කියලා. අද වෙන දෙයක් කියනවා. මම දැන් මේ ඉන්නේ ඩුබයි අල්නදා ඒරියා එකේ නයිට් මාකට් එකක්. ඇත්තටම මේ නයිට් මාකට් එක කියලා කියන්නේ මේ වෙදර් කන්ඩිෂන් එක මාරු වෙලා සමර් එක ඉවර වෙලා වින්ටර් එකට ඔන්න මෙන්න කියලා තියෙද්දි මේ සාමාන්‍ය වෙළෙන්දන්ට පොඩි මාකට් එකක් ඕපන් කරනවා. මේ වගේ චූටි මාකට් පොඩි මාකට් හැම තැනම තියෙනවා ඩුබයි වල. ඕනම තැනක තියෙනවා. මේක නයිට් මාකට් එකක්. එළි වෙනකන් තියෙනවා. දවල්ට වහලා දාලා තියෙන්නේ. මිනිස්සු ඇවිල්ලා මේ තැන්වල ඒ අර සමර් එකේ එළියට බහින්න බැරි වෙලා හිටපු මිනිස්සු හුඟ දෙනෙක් ඇවිල්ලා රැට තමන්ගේ විනෝදයෙන් මොනවා හරි දෙයක් තේ එකක් බීලා ඊළඟට කොෆි එකක් බීලා ඒත් පැය කිහිපයක් ගත කරලා විනෝද වෙලා යනවා. මේක තව මාස කිහිපයක් එහාට මෙහාට වෙනකොට මේක මීට වඩා උත්කර්ෂවත් වෙනවා. ගීත ගායනා කරන්න පුළුවන්. ඊළඟට සංගීත ප්‍රසංග වගේ දේවල් ආධුනික ගී ප්‍රසංග වගේ දේවල් තියෙනවා. වෙන මේ තරංග ಜಾති තියෙනවා. තව දවසක මම මගේ දිනපොතේ මේ සම්බන්ධයෙන් සටහනක් ලියනවා. මම මේ සටහන ලියන්න ගත්තේ මට හම්බුණා අපූර්ව මිත්‍රෙක්. මගේ තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක මම ආවා මේ නයිට් මාකට් එකේ තේ එකක් බොන්න. ඒ ආපු වෙලාවේ අපි මේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ඩුබයි වල චායි එකක් කියපුවම චායි එකක් බොනවා. ඕනම තැනක චායි තියෙනවා. කඩක් චායි තියෙනවා, ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් චායි තියෙනවා. අපි ලංකාවේ නම් කතා කරන්නේ මේ කිරිතේ කියලානේ. දැන් ලංකාවෙත් මම හිතන්නේ බොහෝ වෙලාවට මෙහෙම පුරුදු වෙලා ගිහිල්ලා චායි කඩ තියෙනවා. මේ චායි එකක් නෙමෙයි. මේක මම පෙන්නන්නම්. මේක චායි එකක් වගේ තමයි ඇත්තටම. මේ චායි එක හදන මිත්‍රයෙක් අපිට හම්බුණා. එයා සුඩාන. මෙයා සුඩාන් ජාතිකයෙක්. සුඩාන් කියපුවාම අප්‍රිකානු රටවකට අයිති රටක් සුඩාන් කියලා කියන්නේ. සවුත් ඇෆ්‍රිකන් ඒ වගේ මිත්‍රයෙක් අපිට විවිධ ජාතිය මිත්‍රයෝ හම්බ වෙනවා. මේ ඊටාම කුළුපග වෙනවා. ඉතින් ඒ නිසා අපි යාගෙන් චායි එකක් ඉල්ලුවා. ෆ්‍රෙෂ් මිල්ක් චායි එකක් කියලා කිව්වේ. නමුත් එයා දුන්න අපිට විශේෂ චායි එකක්. මේක ඇත්තටම මේ අපි දන්නේ නැහැ ඇත්තටම මේකේ පොඩි රෙසිපි එකක් තියෙනවා කියලා එයා කියනවා. මේක වෙලා සුඩාන් චායි එකක්. මුගෙන්දන්. මේකට කියන නම මුගෙන්දන්. හරි. My brother, what's your name? Good name? Abdullah කියලා කියන්නේ සාමාන්‍යයෙන් කොහොමද ලංකාවෙත් ඉන්න ඕනතරම් මුස්ලිම් මිත්‍රයෝ ඕනතරම් අපිට ඉන්නවා. Abdullah කියපුවාම common name එකක්. ඒක පොදු නමක්. Is a common name in Sri Lanka also because we have our even in Sri Lanka also we have more friends, Muslim friends. So common name Abdullah. Abdullah. Abdullah Muhammad. Abdullah Muhammad. That is common name. Okay. Here is Abdullah. Then Matek, you know Abdullah. Can you explain this mean? Because I don't ask regarding the recipe here. Okay, this is very nice chai. Yeah. Very nice chai. Mugandan. Yeah. මේක හරි රසයි. මේක මේ හරිම රසයි. ඒ කියන්නේ මේ සාමාන්‍ය බොන කිරි තේ එකක් අහරම නෙමෙයි. මේක හරිම රස තේ එකක්. මේක මේ ලොකු අමුතු රසයක් තියෙන එකක්. මම මෙයාගෙන් අහුවා මේකට චොකලට් එකක් දාලා තියෙනවද කියලා. හැබැයි මට එන්නේ චොකලට් රසයක් වගේ එකක්. නමුත් චොකලට් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ වෙනම රෙසිපි එකක්. සුඩාන් වල තියෙන. හරිම ෂෝක්. Okay. Tell me about your country and regarding your culture because you know this tea in our country yani everybody in every family yani they take it in the morning with the family like I said to you before the whole family meeting on the morning and green tea or Sudanese tea mugannan and also normal two types
the normal and Mugannan. Uh-huh. We also make it like that. With Jalabia, like I said, it's Ligeman. Ligeman. Yeah, like this the one I show you. Yeah. Yeah, exactly. This every morning. Yeah, this is our special. Is fixed in any family. In the Sudan. Okay, එයා කියනවා හරි වැදගත් දෙයක්. අපේ ගෙවල් වල උදේ පාන්දර තේක බොන්න ගියාට පස්සේ අම්මා තේක හදලා කුස්සියේ තියලා 10-12 වතාවක් එනවනේ නැගිටපල්ලා තේක බොන්න කියලා. මේගොල්ලන්ගේ එහෙම එකක් නැහැ. මේගොල්ලන්ගේ රටේ මේගොල්ලෝ ඔක්කොම උදේ පාන්දර නැගිටලා එක මේසෙකට ඇවිල්ලා තේ බොනවා. මේ මුගන්දන් තී එක. දැන් අපි මේ බොන මුගන්දන් තී එක තමයි. මේ මුගන්දන් තී එක තමයි ඒගොල්ලෝ බොන්නේ. හැබැයි මේකත් එක්ක ඒගොල්ලෝ පොඩි රස පුංචි කෑමක් කනවා. අපිට දුන්නා. ඒ පොඩි ඒක ඇත්තට what do you call that ligeman Jalabia. Jalabia ligeman කියලා මේ ඒගොල්ලන්ගේ නම. Yeah, can you show me the one? Okay. යා අපිට පෙන්නයි එකක්. යා අපිට එකක් පෙන්නනවා. මේ ඉතින් ඒගොල්ලෝ ඔක්කොම එක මේසයකට ඇවිල්ලා උදේ පාන්දර තේ එකක් බොනවලු. ඉතින් හැමෝම එකට උදේ පාන්දරේ සලාවියා කියලා ඒ කියන රස කැවිල්ලක් ඒක එක දේවල් එක විශේෂයෙන් අපිට දුන්නේ නම් මීපැණිත් එක්ක ඒක කාලා ඔව් මේ තියෙන්නේ ඒ රස කැවිල්ල මේ පැණි පෙරෙනවා මේ මීපැණි මේ හනි මීපැණි පෙරෙනවා මම මේ කනවා හරිම රසයි හරිද Jalabia. මේකට කියන්නේ සලාවියා මේක මේ එකක් කාලා මේ එකක් කාලා තමයි ඒගොල්ලෝ ඒක බොන්නේ. ඒක that is your tradition, no? Yes. Yeah, ඒක ඒගොල්ලන්ගේ සංස්කෘතික Some family ලක්ෂණයක්. take it in the day 2 times, in the morning and the evening. උදේටයි හැන්දෑවට දෙපා. After the Maghrib and in the morning. Okay. Before the meal. Before the After the morning before the meal. After Maghrib after the meal. ඒ කියන්නේ රැයට කෑම කාලා මේ මුගන්දන් තී එකයි මේ සලාවිය එකයි කනවා ඊට පස්සේ උදේටත් ඒගොල්ලෝ මේක කෑම කන්න කලින් බොනවයි කියලා කියනවා. ඉතින් අබ්දුල්ලා it take too much time now. So this video I want to you saw that my battery also going down. Yeah, exactly. Yeah, okay. Next time tomorrow also we will meet here. Okay. Every inshallah for 6 months inshallah. Tomorrow I think I need to make a video. Yeah. Not For the video. for, Yeah. okay, You prepare it. Okay. Inshallah. Okay. we'll make it, Okay. Inshallah. And So, Mama- waiting for you to visit us inshallah. Yeah. Okay. Can you say something to my Sri Lankan guys? Sri Lankan. Yeah. Inshallah. I have my friend, but he's better than me. I like him very much. We meet in the masjid. Yeah. He's also from Sri Lanka. Uh-huh. He's very nice guy. Okay. Very nice. Yeah. guy. How about Sri Lankan guys? All Sri Lankan guys. Yeah. Also I know it's very good. And you know, මෙතන මේ තව ශ්‍රී Also ලංකාවේ Sri Lankan guy. You know, ශ්‍රී ලංකාවේ කෙනෙක්ගේ මේ කඩයක් මෙතනලු තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ යාළුවෙක් ශ්‍රී ලංකන් ගයි කෙනෙක් එයා ශ්‍රී ලංකේ කෙනෙකුගේ කඩයක්. හැබැයි අද නෑ. අපේ ලංකාවේ කට්ටියගේ ප්‍රශ්නේ තමයි එක දවසක් වැඩ කරොත් ඊළඟ දවසේ එන්නේ නෑ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමේ. සඳුදාකාරුවා දවතර බීලා ඉරිදා කවද්ද? වෙනසුරාදා ඉරිදා බීලා ඉවරලා සමුද වැඩට එන්නේ නෑ. ඕක තමයි සාමාන්‍ය ලංකාවේ තියෙන කට්ටියගේ ප්‍රශ්නේ. හරි. I say it's very nice. නයිස්. එයා කියන අතරම හරි හොඳයි They කියලා. make food, Ah. they give me taste. Ah. Every time they make food, they give it to Ah, me. I Also go- they need tea. Because they give Yeah. me tea now. එයා කියනවා මේ ලංකාවේ කට්ටිය ඒගොල්ලෝ කෑම හදාගෙන ආපුවම මෙයාට හැමතිස්සෙම කෑම දෙනවා කියලා. මොකද අපේ ලංකාවේ කට්ටියගේ තියෙනවනේ හොස්පිටැලිටි ඒ කියන්නේ මේ මොකද්ද අපි කියන්නේ ඒකට ආගන්තුක සත්කාරය කියලා කියන එක. ඒ නිසා මේ ඒක ගැන එයා හරියට ඇප්‍රීෂিয়েට් එකෙන් කතා කරනවා. ඒ නිසා අපිට ඒක ලොකු ගෞරවයක් අපේ රටට. So it is very honor to our country. Me too, Allah. Yeah. And also tomorrow I will meet you again. Inshallah. This is my good friend and මගේ යාළුවෝ දෙන්නවා යාළු මිත්‍ර දෙන්නෙක් මේ එතන ඉඳලා ලංකාවට ආපහු යන්න බලාගෙන ඉන්නවා. මේ මගේ සහජාත මිත්‍රයා සහෝදරෙක් වගේ. අපි ආවත ඒක බොන්න හොඳයි. ආයෙත් දවසක මම සටහනක් එක්ක ඔයාලගෙන් හම්බ වෙනවා. මේ අද දවසේ බණ්ඩාස් ඩයරියෙන් මම සමුගන්නවා. තවත් අපූර්ව දෙයක් මම ඔයාලට හෙට දවසේ කියවන්න සූදානම් කරගෙන. එහෙනම් ජය වේවා. Thank you so much.